අයිබෝන් පුතේ අදත් A-level physics කුපිය YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද පාඩම ආලෝකයේ ඊළඟ කොටස වන ප්‍රිස්ම පාඩම. ප්‍රිස්ම පාඩම යටතේ අපි කතා කරනවා ප්‍රිස්ම තුලින් වර්තනය. එතකොට ප්‍රිස්මයක් කියලා කියන්නේ මොකක්ද? ප්‍රිස්මයක් කියලා කියන්නේ අපි පාරදෘශ්‍ය ද්‍රව්‍ය මාධ්‍යයකින් තනන ලද පාරදෘශ්‍ය වීදුරු හරි පර්ස්පෙක් හරි පාරදෘශ්‍ය ද්‍රව්‍ය මාධ්‍යයකින් තනන ලද ඍජු කෝණාශ්‍රාකාර පැති දෙකක් එකිනෙකට ආනත දැන් මේ පැත්ත ඍජු කෝණාශ්‍රාකාරයි මේ පැත්ත ඍජු කෝණාශ්‍රාකාරයි එකිනෙකට ආනත වර්තක පෘෂ්ඨ දෙකක් තියෙන ඕනනම් මේ දෙක වර්තක පෘෂ්ඨ දෙකක් විදිහට සැලකිය හැකි වර්තක පෘෂ්ඨ දෙකක් සහිත සරල ප්‍රකාශ මූලාවයකට කියනවා අපි ප්‍රිස්මයක් කියලා. එතකොට ප්‍රිස්මයක අපි මුලින්ම අඳුරගමු ආලෝක කිරණයක් ප්‍රිස්මයකට ආවහම අපි හිතමු මේ පතන කිරණය ආවා මේ වාතයේ ඉඳන් වීදුරු වලට යන්නේ. එතකොට විරණ මාධ්‍යයක ඉඳන් ගහන මාධ්‍යයකට ආලෝක කිරණය ගමන් කරනකොට අභිලම්බය දෙසට නැමෙනවා කියන එක අපි දන්නවා දැන්. මෙහෙම නැමුණා. ඊට පස්සේ මේ වර්තක ධාරයට ආවහම දැන් යන්නේ ගහන මාධ්‍යයක ඉඳන් විරණ මාධ්‍යයකට. එතකොට ගහන මාධ්‍යයෙන් ඉඳන් විරණ මාධ්‍යයකට ආලෝක කිරණය ගමන් කරනකොට අභිලම්බයෙන් ඉවතට ගමන් කරනවා. හරි. දැන් මේ ප්‍රිස්මය මේ පෘෂ්ඨයෙන්ුත් වර්තනය කරනවා මේ ආලෝක කිරණය මේ පෘෂ්ඨයෙන්ුත් වර්තනය කරනවා මේ ආලෝක කිරණය. එතකොට අපි කියනවා මේ පෘෂ්ඨ දෙකට වර්තක පෘෂ්ඨ කියලා. ප්‍රිස්මයේ A B C කියලා නම් කරගත්තොත් ශීර්ෂ තුන AB එක වර්තක පෘෂ්ඨයක් AC අනිත් වර්තක පෘෂ්ඨය. එතකොට මේ වර්තක පෘෂ්ඨ දෙකට ආනත කෝණය නැත්නම් මේ වර්තක පෘෂ්ඨ දෙක අතර කෝණයට කියනවා ප්‍රිස්ම කෝණය කියලා. මේකට කියනවා ප්‍රිස්ම කෝණය. ප්‍රිස්ම කෝණය. එතකොට පුතේ දැන් අපි හිතමු මේ වගේ ප්‍රිස්මයක් සලකමු. මෙහෙම PQR කියන තව ප්‍රිස්මයක් තියෙනවා. PQR කියන ප්‍රිස්මයට මේ තියෙන පතන ලක්ෂයට ඇති අභිලම්බයක් මේ හැම ආලෝක කිරණයක් ආවහම පතනය වුණා. මේ ආලෝක කිරණය දැන් විරණ මාධ්‍යයෙන් ඉඳන් ගහන මාධ්‍යයට යනකොට අභිලම්බය දෙසට නැමුණා. අභිලම්බය දෙසට නැමිලා ඊළඟට මෙතෙන්ට ආවහම ආය අභිලම්බයෙන් ඉවතට ගහන මාධ්‍යයකින් ඉඳන් විරණ මාධ්‍යයට මේ විදිහට ගමන් කරනවා. දැන් අපි කියනවා එතකොට මේක තමයි වර්තක පෘෂ්ඨ දෙක. මේ ආලෝක කිරණය මෙතෙන්දි වර්ධනය වුණා. ඊට පස්සේ මේ ආපු කිරණය මෙතෙන්දි වර්ධනය වුණා. PQ හා QR වර්තක පෘෂ්ඨ දෙක. දැන් ප්‍රිස්ම කෝණය කියලා කියන්නේ මේකට. මෙන්න මේකට කියනවා ප්‍රිස්ම කෝණය කියලා. පැහැදිලිද? එතකොට දැන් වර්තක පෘෂ්ඨයට පතනය වන මේ කෝණය I1. මෙයාගෙන් මෙතනට ආවම කෝණය මේ කෝණය I1. මෙතෙන්ට ආපු කෝණය R1. එහෙනම් පළමු වර්තක පෘෂ්ඨයෙන් පතනය වෙච්ච කෝණය I1 වර්තක කෝණය R1. ඊට පස්සේ මේ ඇඳපු අභිලම්බයේ මේ කෝණය මම R2 කියලා ගන්නවා. AC පෘෂ්ඨයේ පතන කෝණය තමයි R2. AC පෘෂ්ඨයේ වර්තන කෝණය I2 කියලා ගන්නවා. එතකොට පුතේ ප්‍රිස්ම වලදී ආලෝකයේ ප්‍රතිවර්තතාවයට අනුව I1 කෝණයෙන් පතනය වන ආලෝක කිරණයක් මේ පැත්තෙන් නිර්ගත වෙන්නේ I2 කෝණයකින්. ඒ වගේම I2 කෝණයකින් පතනය වන ආලෝක කිරණයක් මේ පැත්තෙන් නිර්ගමනය වෙන්නේ I1 කෝණයකින්. එහෙනම් ප්‍රිස්මයක එකම ආලෝක කිරණයක් සඳහා පතන කෝණ දෙකක් තියෙන්න පුළුවන් ආලෝකයේ ප්‍රතිවර්තතාවයට අනුව. හරි. දැන් අපි මේ කෝණ අතර එකිනෙක සම්බන්ධතා කීපයක් ගොඩනගන්න හදන්නේ. හරි මේ බලන්න. දැන් ආලෝක කලින් වීඩියෝ එකකදී කතා කරලා තියෙනවා. ඒ වීඩියෝ බලන්න නැත්නම් තල පෘෂ්ඨ වලින් වර්තනය වෙන වීඩියෝ 8ක් දාලා තියෙනවා. ඒකත් එක්ක බලන්න තල පෘෂ්ඨවල
වර්තනය වන පාඩම් වල අපගමන කෝණය කියන්නේ මොකක්ද කියන එක හඳුන්වලා තියෙනවා. එතකොට දැන් මේකේදී අපගමන කෝණය කියන්නේ මේ යන කිරණේ යන්නේ මේ පැත්තේ. මෙහෙම යන්නේ. මේ කිරණය යන්නේ අවසාන වශයෙන් නිර්ගත වෙලා යන්නේ මෙතන ඉඳන් මේ දිශාවට. මේ දිශාවට තමයි නිර්ගත වෙලා යන්නේ. එතකොට යන්න යන පැත්ත මේක, නිර්ගමනය වෙලා යන පැත්ත මේක. එහෙනම් මේ කෝණය අපගමන කෝණය. D කියලා හඳුන්වනවා. මේක තමයි අපගමන කෝණය වෙන්නේ. හරි. දැන් මේ අභිලම්බයයි එකතු වෙන තැන මෙන්න මේ කෝණය. මේ බලන්න. දැන් මම යන්නේ මේ R1 R2 I1 I2 A හා D අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. හරි පුතේ. දැන් අපි නම් කරගත්තා අපගමන කෝණය නම් කරගත්තා, මේ පෘෂ්ඨයේ පතන කෝණය නම් කරගත්තා, වර්තන කෝණය නම් කරගත්තා, මෙතෙන්ට එන පතන කෝණය I2 නම් කරගත්තා. හරි. දැන් සරල ජ්‍යාමිතික සංකල්ප 11 හසරදී ඉගෙන ගත්ත ජ්‍යාමිතික සංකල්ප භාවිතා කරලා මේ කෝණ අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න හදන්නේ. එතකොට දැන් මේ බලන්න AB පෘෂ්ඨයට ඇදී අභිලම්බය තමයි මෙන්න මේක. එතකොට AC පෘෂ්ඨයට ඇදී අභිලම්බය තමයි මේක. එතකොට මෙන්න මේ A BC කියන මෙතෙන්ට දානවා මම D මේ E මෙතෙන්ට F කියලා නම් කරන්නකො මේ ශීර්ෂ. එතකොට A D E F කියන චතුරස්‍රයේ මෙන්න මේ ADE කෝණයයි ADE කෝණය ධන AFE කෝණය සමානයි අංශක 180යි. හේතුව අභිලම්බ දෙකක් එකතු කරලා තියෙන්නේ. එහෙනම් මේ චතුරස්‍රයේ මුළු කෝණයික 360යිනේ. එතකොට 360 නම් අපිට ගත්ත හැකි DEF කෝණයයි DAF කෝණය. DEF කෝණය ධන DAF කෝණය. ඒත් අංශක 180යි. එතකොට මේ කෝණ දෙකත් 180යි, මේ කෝණ දෙකත් 180යි. එතකොට හරියනේ චතුරස්‍රයේ කෝණයික අංශක 360යි කියලා. හරි. දැන් මේක බලන්න. මෙන්න මේ කෝණ දෙක තියෙන්නේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. එතකොට මේ දෙන්නගේ එකතුව 180යි. එහෙනම් දැන් DEF ධන FE මෙතෙන්ට G කියලා දැම්මොත් FEG 180යි නේද? අන්න ඒකෙන් අපිට ලියන්න පුළුවන් FEG කෝණය සමානයි මේ මම ඒකත් ලියන්නකො සාධනය කරන්න. එතකොට පැහැදිලි වෙනවා. DEF ධන FEG කෝණය සමානයි 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. මේ සාමාන්‍ය ජ්‍යාමිතිය. කෝණ දෙකේ එකතුව 180යි. එතකොට මෙන්න මේ මේකට DAE ට FEG සමාන වෙනව නේද? මේ දෙන්න සමාන 180 නිසා. එතකොට අපිට ලිය හැකි DAF සමානයි FEG කියන එක. දැන් බලන්න. එතකොට FEG කියන්නේ ප්‍රිස්ම කෝණය. එහෙනම් එම නිසා FEG කෝණයේ අගය සමානයි ප්‍රිස්ම කෝණයේ අගය. මෙන්න මේ චතුරස්‍රය සලකලා මේ කෝණය ඔප්පු කරගත්ත එයාගේ අගයත් A කියලා. මේ අමතර දැනුමට ඔයාලට 11 වසර සරල ජ්‍යාමිතිය නැත්නම් මූලික ජ්‍යාමිතිය කොටස අමතක නම් මේ ප්‍රකාශ විද්‍යාවේදී අපිට ජ්‍යාමිතිය කොටස් ඕනිනවා. ඒවත් මතක් කරන්න එක තමයි මේ කොටස කිව්වේ. අපිට කෙලින්ම ගත්ත හැකි මෙතන කෝණය A නම් මේ කොණයත් A කියන එක. දැන් ඔයාලට පැහැදිලි නේ ඒක ආපු විදිය. හරි. දැන් මේකෙදි මේ ත්‍රිකෝණය සලකනවා. DEF කියන ත්‍රිකෝණය සලකනවා. DEF ත්‍රිකෝණයෙන් දැන් බලන්න මේ තියෙන්නේ මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදිච්ච බාහිර කෝණය. A සමානයි මේට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතු. එතකොට මෙයා R2 මෙයා R1. R1 ධන R2 වෙනවා. එහෙනම් A සමානයි R1 ධන R2 කියලා ගන්න.
ඊළඟට මෙන්න මේ කෝණය බලන්න පුතේ. මේ කෝණයට ප්‍රතිමුඛයි මේ කෝණ දෙක. එහෙනම් මේ කුඩා කෝණයේ අගය මෙන්න මේ කෝණයේ අගය I1 ඍණ R1 කියලා ලියන්නේ. ඒ විදිහටම මේ D එක්ක තියෙන මෙන්න මෙතන කෝණය මේ කෝණය I2 නම් මේ කෝණය ලිය හැකි I2 ඍණ R2 කියලා. I2 ඍණ R2 කියලා ලියන්නේ. දැන් අපිට බලන්න ඒකත් අනිත් පැත්තෙන් මේ ත්‍රිකෝණය සැලකුවාම මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය D සමානයි. ඒ කියන්නේ අපගමන කෝණය සමානයි. ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට මේ දෙකේ එකතුවට I1 ඍණ R1 ධන I2 ඍණ R2. දැන් D සමානයි. එතකොට අපිට ගත්ත හැකි I1 ධන I2 මම ඍණ ලකුණ එළියට අරගෙන R1 ධන R2 කියලා ලියනවා. එතකොට D සමානයි I1 ධන I2 ඍණ R1 ධන R2. මේකෙදි D සමානයි I1 ධන I2 ඍණ R1 ධන R2 කියන්නේ A කියලා ගත්ත හැකියි. එහෙනම් පුතේ මේ තියෙන්නේ ප්‍රිස්ම වල වර්තනයේදී ප්‍රිස්ම කෝණයයි වර්තන කෝණයයි දෙක අතර සම්බන්ධය. මේක A පැත්තට ගෙනාවහම A ධන D සමානයි I1 ධන I2. මේ තියෙන්නේ පතන කෝණ දෙකයි ප්‍රිස්ම කෝණයයි අපගමන කෝණයයි අතර සම්බන්ධය. එතකොට අපිට පැහැදිලි ප්‍රිස්ම තුලින් වර්තනයේදී දැන් මූලික ජ්‍යාමිතික අණුව මේ කොණයට මේ කොණය සමාන වෙන්නේ කොහොමද? ඊට පස්සේ මේ කොණ දෙකේ එකතුවට සමානයි. ඊළඟට මෙතන අපගමන කොණය මේ කොණ දෙකේ එකතුවට සමානයි කියලා ඔප්පු කරලා අවසානයේදී අපි මේ සූත්‍රය ගොඩනගනවා. A ධන D සමානයි I1 ධන I2 A සමානයි R1 ධන R2 කියලා. මේක තමයි ප්‍රිස්ම පාඩමේ මූලිකම කොටස, පළවෙනි කොටස ප්‍රිස්ම තුලින් වර්තනය. හරි.